අයිබෝවන් කියලා පිළිගන්නවා අද අපේ නෙට්වර්ක්ස් YouTube channel එක බලන්න හදනවා. ඉතින් මම හිතනවා ඔයාලා ළඟදී තිබ්බ ශ්‍රී ලංකාව සිස්ටම් පාකිස්තාන් තරක හොදලා එන්ජොයි කරන්න තියෙන. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් පොඩි එක රිවිව් එකක් කරමු. ඒකට අමතරව දැන් ඒෂියා කප් ක්වොලිෆයර් ටූර්නමන්ට් එකේ ශ්‍රී ලංකාව ඉදිරි තරක තුන කොහොමද ක්‍රීඩා කරන්න ඕනේ, මොන වගේ වෙනස්කම්ද කරන්න ඕනේ, අපි ඒ තරක තුන පිළිබඳ පොඩි සූදානම්කුත් මේ වීඩියෝ එකේ කතා කරගෙන යමු. අපි තරගය ගැන පොඩ්ඩකට කතා කරොත් ඒක ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ලැබපු වාර්තාගත ජයග්‍රහණයක්. වාර්තාගත ජයග්‍රහණයක්. ඒක මොකද ශ්‍රී ලංකාව දැන් 194 රැංක් එකේ හිටියේ මැච් එක ගහන්න කලින්. තාමිකිස්තාන 132. එහෙම ටීම් එකකට 1-0 ගැහුවා කියන්නේ සුපිරියා. ඒක හෝම්ද අවේද අදාළ නැහැ. 1-0 ගැහුවා එහෙම ටීම් එකකට කියන්නේ සුපිරියා. කියන්නේ අපි අර සැන් මැරිනෝ, ඒ කියන්නේ අපි යුරෝපියන් වගේ ලෙවල් එකක් ගත්තොත් සැන් මැරිනෝ ටීම් එක නිකන් අයර්ලන්ඩ් වගේ ටීම් එකකට ගැහුවා වගේ ලෙවල් එක තමයි තියෙන්නේ. ඒක සිරාම අචීව්මන්ට් ශ්‍රී ලංකා ෆුට්බෝල් වංශ කතාවෙන් සිරාම අචීව්මන්ට් එක. ඉතින් අපි ගේම් එක ගැන පොඩ්ඩක් බැලුවොත් මොනවද සිදුවෙච්ච විශේෂ අවස්ථා කියලා. 70 වෙනි හරි 71 මිනිත්තුවේදී වගේ ලියොන් පෙරේරා ගෝල් එකක් ගහන ලස්සන ගෝල් එකක්. ඒක මාර ටීම් ගෝල් එකක්. මම හිතන්නේ ලෙෆ්ට් එකෙන් පටන් ගන්න සැක් ගෙන් පටන් අරගෙන රාජ්මෝහන් සහ ලියොන් පෙරේරා ලස්සන ගෝල් එකක්. සුපිරිම ටීම් වර්ක් ගෝල් එකක්. ඩිෆෙන්ඩින් ගත්තොත් ඩිෆෙන්ඩින් සුපිරි අහන්න දෙයක් නැහැ. ජේසන් දාබරන් සුපිරිම ක්ලීන් සුපිරිම හෙඩර්ස් දෙයක් මිඩ්ෆීල්ඩ් එක ගරත් කෙලි ලස්සනට මැනේජ් කරා ඩිලොන් ද සිල්වා. he is doing what he is supposed to do, breaking the line with his pace. ගේම් එක ගත්තොත් සිරා overall ටීම් එක හොඳටම සෙල්ලම් කරා. ඩිෆෙන්ඩ් ලයින් එක මිඩ්ෆීල්ඩ් එක ඇටැකින් අර ෆයිනල් තර්ඩ් එකේදී පොඩ්ඩක් අපේ ෆයිනල් ඩිසිෂන් මේකින් වල පොඩි අවුට් එකක් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් කතා කරමු ඉස්සරහට. හරි. ඔය තමයි තරගය ගැන සිදුවෙච්ච විශේෂ අවස්ථා. අපි පොඩ්ඩක් තරගයේ පොසිටිව්ස් පැත්ත කරමු. පොසිටිව්ස් පැත්ත කතා කරලා නෙගටිව්ස් පැත්ත කතා කරන්න කලින් පොසිටිව්ස් පැත්ත ගත්තොත් අපි ඩිෆෙන්ඩ් ලයින් එක ගත්තොත් සාහි අඩීඩිස්, එතනින් ගියාම ක්ලෝඩියෝ, ජේසන් සහ අර්ජුන් රාජේන්ද්‍ර ඒ හතර දෙනාම ලස්සනටම සෙල්ලම් කරා. සහ විශේෂයෙන් ගරත් කෙලි අපි ඩිෆෙන්ඩින් එක කතා කරමු. ගරත් කෙලි ගැන කතා කරන කලින් ඒ ඩිෆෙන්ඩින් ඒ ලයින් ඒ පස් දෙනාම මරුවටම කරා. ඒගොල්ලන්ට දීපු රාජකාරිය අය සුපිරිට කරා. ජේසන් ගත්තොත් ලස්සනම හෙඩර්ස් දෙක, මාරම ලස්සනයි ඒ ක්ලියරන්ස් දෙක. හරි. පොසිටිව්ස් තමයි ඒ දෙක. ඒක ඩිෆෙන්ඩින් පොසිටිව්. අපි ඩිෆෙන්ඩින් වල ස්පෙસિෆිකලි ගත්තොත් ජේසන් දයාබරන්ගේ හෙඩර්ස් දෙක තමයි ගොඩක්ම නෝටිස් වුණම එෆර්ට් දෙක. ඒක හැබැයි මට හිතෙනවා ඊට වඩා ගරත් කෙලි මිඩ්ෆීල්ඩ් එකේ දෙයක් කරමු කියන්නේ ජේසන් කරපු දේ හොඳ නැහැ කියලා. ජේසන් ඒ ෂොට්ස් දෙක වලක්වපු එකකින් ගෝල්ස් දෙකක් ෂුවර් ෂොට් ගෝල් දෙකක් තාමිකිස්තාන මිසින් වෙනවා. කියන්නේ තරගය පරාජය වෙන්න පවා තිබ්බා ඒ ෂොට්ස් දෙක ගියා නම්. නමුත් ගරත් කෙලි ඩිෆෙන්ඩින් එකේ ඉඳන් ඒගොල්ලන්ට බෝලේ මැදින් ගේන්න කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ. එයා හැම වෙලාවෙම මාර ටෙනසිටි එකකින් මාර ප්‍රෙෂර් එකකින් අර ගොල්ලන්ගේ මැද සම්පූර්ණයෙන්ම වැහුවා. ඔයාලා මැච් එක බැලුවා නම් ඒගොල්ලන් ගොඩාක්ම ඇටැක්ස් ආවේ එන්න උනේ දෙපැත්තෙන් විං දෙකේ. ඒක එන්න උනේ අර නිසා. ඒ කියන්නේ මැද වහපු නිසා. ඒක සෑහෙන වැදගත්. මොකද ගෝල් through on goal එද්දී සෙන්ටර් මැදක ඉඳන් ෂොට් එක ගහන එක මාරම ලේසි. මොකද ඩිරෙක්ට්ලි ගෝල් එකකටනේ. නමුත් විං එකේ ඉඳන් ගෝල් chance එකක් ක්‍රියේට් කරනවා කියන්නේ ඊද ක්‍රොස් එකක් දාන්න ඕනේ. ක්‍රොස් එකට අපේ ඩිෆෙන්ඩර්ස් රෙඩි වෙලා හිටියේ. එහෙම නැත්නම් කට් බැක් කරලා එක්ක මැදට පාස් කරලා කරන්න ඕනේ. එහෙම කරද්දිත් අපේ රයිට් බැක් එක ලෙෆ්ට් බැක් එක සාහි අර්ජුන් රාජේන්ද්‍රමුයි ලස්සනට ඒවට රෙඩි වෙලා හිටියේ. අපි ගේම් ප්ලෑන් එක ලස්සනට එක්සිකියුට් කරා ගරත් කෙලි මැද වහපු එකේ. මට හිතෙනවා අර ගරත් කෙලිට යන්න ඕන ප්‍රේස් එක කීයේ නෑ කියලා. ඒක මම ගරත් කෙලි ගැන පොඩ්ඩක් වැඩිපුර කතා කරේ. එයාට යන්න ඕන ප්‍රේස් එක කීයේ නෑ මේ මැච් එකේ. මොකද හයිලයිට් උනේ ජේසන්ගේ ක්ලියරන්ස් එක. මම කියන්නේ නෑ ජේසන් හොඳ නෑ කියලා. මම හිතනවා ඔයාලා ඒක තේරුම් ගන්න නැති. ජේසන් හොඳ නෑ කියලා නෙමෙයි. නමුත් ජේසන්ට වඩා මැච් එකේ ඕවරෝල් දෙයක් මට හිතෙනවා ගරත් කෙලි කරා කියලා. අනිත් එක ක්ලෝඩියෝ. අපිට මොල්ඩිව්ස් ටූර්නමන්ට් එකේදී මොල්ඩිව්ස් එක්ක තිබ්බ සවුත් ඒෂියන් ටූර්නමන්ට් එකේදී ඩිෆෙන්ඩින් ලයින් එකේ තිබ්බ අඩුපාඩුවක් තමයි කමියුනිකේෂන් එක සහ අර කාම්නස් එක ඩිෆෙන්ඩින් වල තියෙන.
ඒ ඩිෆෙන්ඩිං වල කාම්නස් එක පර්සොනිෆයි කරපු කැරක්ටර්ස් දෙක තමයි ශ්‍රී ලංකා ෆුට්බෝල් මේ ටීම් එකේ ජැකුයි ක්ලෝඩියෝ. දැන් ජැක් නැහැ, ජැක් ඉන්ජර්ඩ් වෙලා තියෙන්නේ. බට් ක්ලෝඩියෝ ඒ ජැක්ගේ අවුලත් වහන්න අලුත් තුන් දෙනෙක් එක්ක සාහි එතනින් ගියාම ජේසන් කෙනෙක් එක්ස්පීරියන්ස් ප්ලේයර් කෙනා සාහි රාජේන්ද්‍ර කියන චුට්ටක් අලුත් ප්ලේයර්ස්ලා ඒ ප්ලේයර්ස්ලා තුන් දෙනා වට කරගෙන ක්ලෝඩියෝ ලස්සනට ගේම් එක ගමු. මොකද ක්ලෝඩියෝ තමයි මේ ටීම් එකේ ඉන්න එක්ස්පීරියන්ස්ම ප්ලේයර් කියලා කියන්න පුළුවන්. වසීම් රසීක්ට පස්සේ මොකද එයා තමයි ඔතන ඉන්න ටොප්ම හොඳම ඩිවිෂන් එකේ සෙල්ලම් කරන පුද්ගලයා. මොකද ක්ලෝඩියෝ සෙල්ලම් කරන්නේ ජර්මන් සෙකන්ඩ් ඩිවිෂන් එකේ. ජර්මන් සෙකන්ඩ් ඩිවිෂන් එකේ සෙල්ලම් කරන්නේ එයා තමයි ඔතන හොඳම ටීම් එකකට සෙල්ලම් කරන පුද්ගලයා. එයාට තියෙන ගොඩක් එක්ස්පීරියන්ස් අනිත් කට්ටියට සාපේක්ෂව. ඒතකොට එයාගේ ඔක්කොම එක්ස්පීරියන්ස් පාවිච්චි කරලා ලස්සනට ඩිෆෙන්ඩ් ලයින් එක මැනේජ් කරගෙන ඒ අන්තිම හතර කොහොමද තියාගෙන ලයින් එක තියාගෙන ලස්සනටම සෙල්ලම් කරා ක්ලෝඩියෝගේ කාම්නස් එක මට හිතුණා අපිට මිසින් වුණා කියලා මොල්ඩිව්ස් වලදී. නමුත් ටැමික සම්තරගේදී ඇවිල්ලා තිබ්බා අපිට ඒක ගොඩාක්ම වැදගත් වුණා අපිට. අනිත් එක අපි මොදන්න ජේසන්ගේ ඒ ගේම් එක රීඩ් කිරීමේ IQ එක සිරා. ඒ කියන්නේ ක්ලියරන්ස් දැකලා තියෙනවා. හොඳ ක්ලියරන්ස් දැකලා තියෙනවා. නමුත් මේ වගේ ක්ලියරන්ස් දෙකක් එකම පුද්ගලයා එකම තරගයකදී කරනවා දැකලා නැහැ. This is the first time in my life I have watched football quite a lot, but එකම පුද්ගලෙක් මේ වගේ top level clearance දෙකක් කරපු පළවෙනි මැච් එක. එකම මැච් එකේ දැකපු මම පළවෙනි අවස්ථාව මේක. නිසා ජේසන්, this is for you. Thank you ජේසන්. ඒක සිරා ඒ shots දෙක වැලක්කුවේ නැත්තම් අනිවාර්යෙන් sure shot මැච් එක පරාදයි. අනිත් එක සැක් සාහි නම පොඩක් පැටලෙනවනේ. සාහි ගැන පොඩක් කතා කරද්දී සාහිත් ඒ සිරාවටම ඒ ලෙෆ්ට් එකයි සාහි රාජේන්ද්‍රම දෙන්නම්. එයාගේ රයිට් එකයි ලෙෆ්ට් බැක් එකයි ඒ කරන්න ඕන වැඩ ටික ඒ තිතරම කරා. ආයි ටැකල් දානවා, ප්‍රෙෂර් කරනවා. ඒ බෝලේ ක්‍රොස් කරන්න දෙන්නේ නැහැ. බෝල් කට් බැක් කරන්න දෙන්නේ නැහැ. කට් බැක් කරොත් අනිවාර්යෙන් එක්කෝ බ්ලොක් කරනවා. ඒ වැඩ කරන්න ඕන ලෙෆ්ට් බැක් කෙනෙක් රයිට් බැක් කෙනෙක් කරන වැටි කර හොදටම කරා. ඕවර්ලැප්ුත් කරා. විශේෂයෙන් රාජේන්ද්‍රට වඩා සාහි ඕවර්ලැප් කරා. ගොඩක් ඒ සාහි ඕවර්ලැප් එකකින් තමයි ඩෙකට chance එක මේ ඩෙකට බෝලේ ගියේ. ඩෙක රාජේන්ද්‍ර අපිට ගෝල් එක ක්‍රියේට් කරන්න පුළුවන් වුණේ ඒ ලෙෆ්ට් පැත්තෙන් ගියපු ප්‍රෙෂර් එක නිසා. ඒ වැඩ ටික ඩිෆෙන්ඩ් ලයින් එක මම හිතන්නේ එයාගේ ඒගොල්ලන්ට දීපු රාජකාරිය හොදටම කරා. අනිත් එක කතා කරන්න ඕනේ ඩිලොන් ගැන මේ මැච් එකේ කතා කරනවා ගොඩක් අඩුයි. මොකද ඩිලොන්ට නොටිසබල් දෙයක් වුණේ නැහැ. නමුත් එයාට දීපු ජොබ් එක එයා කරා. මට තේරෙන්නේ නැහැ ඇයි ඩිලොන් මැච් ස්ටාර්ට් කරන්නේ නැති කියලා. මේ මැච් එක මට හිතෙනවා ස්ටාර්ට් කරේ නැත්තේ අපේ ගේම් ප්ලෑන් එක උනේ මේක නෙමෙයි. චුට්ටක් අපිට සිට් බැක් කරලා කවුන්ටර් කරන තමයි ගේම් ප්ලෑන් එක තියෙන්නේ නැත්තේ. නමුත් ඩිලොන් ආපු එකෙන් අපිට ලොකු වාසියක් වුණා. මොකද ඩිලොන්ගේ පේස් එකත් එක්ක ටැමිකිස්තාන්ට එයාව ඩීල් කරන්න සෑහෙනම ප්‍රශ්නයක් වුණා. එයාට සමහරවිට මෑන්ඩ දෙන්නෙක් පවා හිටියා ඩිලොන්ට. මොකද ඩිලොන් ගාවට යනවා කියන්නේ මේ රාජේන්ද්‍රන් ඒ රයිට් බැක් එක ඕවර්ලැප් කරනවා. ඒ ඩිලොන්ගේ පේස් එකම ටැමිකිස්තාන්ට මාර මැනයක් වුණා. මේ ඩිලොන්ගේ පේස් එක අපිට වැදගත් වෙන විශේෂයෙන් අවේ එකකදී. අවේ එකකදී මීට වඩා වැදගත් වෙනවා. මොකද අවේ වල කියන්නේ මීට වඩා ප්‍රෙෂර් එකක් අපිට තියෙනවා ඒගොල්ලන්ගේ හෝම් එකේ ගහන්න. ඒගොල්ලන්ගේ හෝම් එකේ ඒගොල්ලන්ගේ ක්‍රවුඩ් එකත් එක්ක අපිට සෙල්ලම් කරන්න වෙන්නේ. ඒතකොට ඩිලොන්ගේ පේස් එක සෑහෙන වැදගත් වෙනවා. මොකද මට හිතෙනවා අවේ මැච් එක අපිට මීටලා ඩිෆෙන්ඩින් කරන්න වෙනවා කියලා. මොකද ඒගොල්ලොම ඉන්නේ ආයි දැන් මේ අන්ඩර් එස්ටිමේට් කරන්නේ නැහැ දැන්. කලින් අන්ඩර් එස්ටිමේට් කරා කියනකොට දැන් අන්ඩර් එස්ටිමේට් කරන්නේ දැන් දන්නවා කාලා ඉන්නේ වුන්ඩඩ් ඇනිමල් කෙනෙක් ටර්කිස්තානේ. වුන්ඩඩ් ඇනිමල් කෙනෙක් දැන් ඒ මරන්නව ගහන්නව තමයි එන්නේ දැන් ආයේ. ගහන්නව තමයි එන්නේ. එතකොට ඒගොල්ලන්ගේ මේ ඉස්සරහට එද්දි අපිට ඩිලොන්ගේ පේස් එක පාවිච්චි කරලා ගෝල් එකක් chance එකක් දෙයක් ක්‍රියේට් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. විශේෂයෙන් මේ මැච් එකේ. නමුත් මේ මැච් එකේදීත් එයාගේ ජොබ් එක හරියටම කරා. ඔය ටික තමයි මට පොසිටිව්ස් විදියට දකින්නේ. ගේම් එකේ නෙගටිව්ස් විදියට කතුන මොකද අපි ගේම් එක දින්න තමයි. නමුත් අපිට දේවල් හදා ගන්නත් තියෙනවානේ. ගේම් එකේ නෙගටිව් විදියට ගත්තම මම දකින්නේ ෆයිනල් තර්ඩ් එකේ ඩිසිෂන් මේකින් මදි. ෆයිනල් තර්ඩ් ඩේ කියන්නේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඇටැකින් අපි ගෝල් එක අයගොල්ලන්ගේ ගෝල් එක ගාව අපි කරගත්ත සමහර ඩිසිෂන්ස් පොඩ්ඩක් අවුල් කියලා හිතෙනවා. මොකද අපිට chances ගොඩාක් ආව ෆිනිෂ් කරන්න. මං හිතන්නේ කාටද ඕපන් ඩිරෙක්ට් ගෝල් එක පවා ඔලිවර් කෙලාට්ද මන්ද.
ඕපන් නෙට් එක තිබ්බ chance එකකුත් තිබ්බා. ඒ කියන්නේ ෆිනිෂිං සහ ඒ ඩිසිෂන් මේකින් මම සමහර වෙලාවට අනවශ්‍ය තැන්වල දැන් ෂූට් කරනවා හොලිවුඩ් පාසස් දාන්න යනවා. හොලිවුඩ් පාසස් කියන්නේ පේන පාස් එකට වඩා ඊට වඩා දෙයක් කරන්න යනවා. එහෙම නැතුව මේ වගේ අවස්ථාවන් වලදී අපි පොඩ්ඩක් අපිට බෝලේ හම්බ වෙනවා අඩුයි මේ වගේ මැචස් වලදී. අපි මේ පොඩ්ඩක් ස්ටැට්ස් ගත්තොත් අපිට ස්ටැට්ස් බලා ගන්න පුළුවන් අපිට තිබි පොසිෂන් එක 38යි. අරගලන්ට 62යි. එහෙම තිබිච්ච අවස්ථාවකදී අපි බෝලේ අර වගේ විදිහට අපිට ඇටැකින් අවස්ථාවකදී මූවමන්ට් එක ක්‍රියේට් කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා අර වගේ හොලිවුඩ් පාසස් දාන්න කියලා. අපිට පේන පාස් එක දාලා පොඩ්ඩක් බෝලේ තියාගෙන පොඩ්ඩක් රොටේට් කරලා ගත්තා නම් සමහරවිට අර පාස් එකට වඩා දෙයක් කරගන්න පුළුවන්. නිසා අපි අර පොඩ්ඩක් ෆයිනල් තර්ඩ් එකේ හොඳ ඩිසිෂන් මේකින් ගන්න ඕනේ. ඒක මං හිතන්නේ ඒක ගොඩක් මැචස් වලදී වුණා. ඔය මොල්ඩිව්ස් මැච් එකේ පවා ඉතින් ආපු වීක්නස් එකක් ඕක. ඒ කියන්නේ අපි ගෝල් ගහන්නේ නැහැ වැඩිය. අපි ගෝල් ගත්තොත් මොල්ඩිව්ස් මැච් එකයි මේ ඉස්සර මැචස් අපි ටික ගත්තොත් මැච් තුනට ගහලා තියෙන ගෝල් දෙකයි. මැච් තුනට ගෝල් දෙකයි ගහලා තියෙන්නේ. මොල්ඩිව්ස් වලට පරාදයි ඩ්‍රෝ මේක. ආද ටර්ම් එක සහ මැච් එක. අපි ගෝල් ගහලා මදි. ඒක අපේ තියෙන වීක්නස් එක. අපි ඒක හදා ගන්න ඕනේ. ෆිනිෂිං හදා ගන්න නිසා ෆයිනල් තර්ඩ් එකේ ඩිසිෂන් මේකින් හදා ගන්න ඕනේ. සමහර වෙලාවට මේක ඊළඟ පොයින්ට් එක. සමහර වෙලාවට මම දකිනවා අපේ සමහර ප්ලේයර්ස්ලා බෝල් කන්ට්‍රෝලින් පොඩ්ඩක් ස්මූත් නෑ. ස්මූත් නෑ රෆ්. බෝල කකුල්ට ගත්තම බෝල එක උඩ යනවා. අර අපිට බලන් ඉති තේරෙනවා දැන් අපිට මම යුරෝපියන් ටීම් එකක් කම්පෙයාර් කරනවා නෙමෙයි. නමුත් අපි ගත්තොත් ඔය මැන්චෙස්ටර් සිටි, බාර්සිලෝනා, PSG වගේ টপ කැලිබර් ටීම් එකක් ගත්තොත් ඒගොල්ලෝගේ ප්ලේයර්ස්ලාගේ බෝල් කන්ට්‍රෝලින් එහෙම සිරා. නමුත් අපේ ප්ලේයර්ස්ලාගේ සමහර වෙලාවට අපි හොඳ නැහැ කියලා නෙමෙයි. නමුත් සමහර වෙලාවට බෝලේ කකුලට එද්දි පොඩ්ඩක් උඩ යනවා. චුට්ටක් අර කකුලේම නවතින්නේ නැති ප්‍රශ්නයක් නේ. එක්ක මේක පිච් එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මොකද පිච් එකත් මේ වගේ දේවල් වල බලපානවා. මොකද අපි සෙල්ලම් කරේ රේස් කෝස් එකේ සමහර අපි ඔය මැච් එක බලද්දි මට තේරුණා අර සමහර තැන් පොඩ්ඩක් ඊවන් මදි වගේ ගතියක් තේරෙනවා කියලා. තියෙනවා වගේ කියලා. කියන්නේ අර පේන නැති වුණාට අර පොඩි රෆ් එජස් පවා තිබ්බොත් සමහරවිට ඒ ගැටි වල බෝලේ වැදිලා ඒ අර හිතන්නේ නැති විදිහට බෝලේ ඩීවියේට් වෙන්න පුළුවන්. ඒ නිසා වෙන්නත් පුළුවන්. බට් බෝල් කන්ට්‍රෝලින් එක චුට්ටක් මදි කියලා ගොඩාක් නෙමෙයි. this is not a major problem. but ඒක අර රෆ් චුට්ටක් රෆ් ෆයිනලයිස් නෑ වගේ එකක් තියෙනවා. ඒක තමයි මට නෝට් වෙච්ච එක. අනිත් එක ඩිසිප්ලින්. ඩිසිප්ලින් හදා ගන්න ඕනේ. අපි දැක්කා මේක සාහි ගිහිල්ලා අර කීපර්ගේ ඇගේ හැප්පෙනවා. මමත් පෝස්ට් එකක් දැම්මා අපේ පේජ් එකේ. මට ඇම්බියුලන්ස් එකක් කියන එක ලබට් එක. ෆනි දෙයක් වුණාට සමහර වෙලාවට වෙන රෙෆරි කෙනෙක් හිටියා නම් යාර කාඩ් එකක් පවා දෙන්න තිබ්බා. ටිකක් රෆ් රෙෆරි කෙනෙක් හිටියා නම් යා රෙඩ් කාඩ් එකක් පවා දෙන්න තිබ්බා. මොකද යා පිටිපස්සෙන් ගිහිල්ලා අනිත් කිසිම හේතුවක් නැහැ. ඒ වගේ දේවල් අපිට ෆනි වගේ පෙවුනට මුකුත් ඒ වගේ රිපර්කෂන් එකක් ආවේ නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. රිපර්කෂන් එකක් ආවනම් ඒක කොච්චර දුරට නෙගටිව්ලි ගේම් එක බලපාන්න පුළුවන්ද කියලා ප්‍රශ්න තියෙනවා. අපි ඒක අපේ ප්ලේයර්ස්ලා පොඩ්ඩක් ඩිසිප්ලින් එක හදා ගන්න ඕනේ. ඒක කරාත් කෙලිත් එකපාරක් කරා ටැකල් එකක් දාලා පොඩ්ඩක් කියවන්න යනවා. එහෙම ඕනේ නෑ. එහෙම ඕනේ නෑ. බලන් ඉති පොඩි මොරාල් එකක් අප් වෙනවා තමයි. නමුත් එහෙම අවස්ථාවක නිකන් බොරුවට කාඩ් ගන්න ඕනේ නැහැ. ඒක අර රෙෆරිට කාඩ් එකක් දෙන්න බල කරනවා. මට කාඩ් එකක් දෙන්නකෝ, මට පුළුවන් නම් කාඩ් එකක් දෙන්නකෝ කියලා බල කරන අවස්ථාවක් වෙනකම් එනවා. එහෙම දේවල් කරන්න ඕනේ නැහැ. ඇත්ත. එහෙම කරාම අරගොල්ලෝ ෆ්‍රස්ට්‍රේට් වෙනවා තමයි. නමුත් අපේ එතන අර ගේම් මැනේජ්මන්ට් එක චුට්ටක් තියාගන්න ඕනේ. කොහොමද අපේ ප්ලේයර්ස් කාඩ් එක ගන්න නැතුව කරගන්න එක ටැකල් එක දාන පැත්තකට. එහෙම දැම්මම ඒගොල්ලොත් සමහර අවිස්සලා ඒගොල්ලොත් අපේ ප්ලේයර්ස්ලාට ඉන්ජර්ඩ් කරන්න පුළුවන්. අපි දැක්කා මේ රාජේන්ද්‍රන්ව ගිහිල්ලා මේ බිල්බෝඩ් එකේ හප්පනවා. එහෙම දේවල් ගන්න අරගොල්ලෝ පොඩ්ඩක් ෆ්‍රස්ට්‍රේට් වෙන නිසා ෆ්‍රස්ට්‍රේට් වෙන එක හේතුව තමයි ගෝල් දෙන්න නැති එක සහ අනිත් එක අපේ ප්ලේයර්ස්ලා පොඩ්ඩක් ගිහිල්ලා ඒගොල්ලන්ගේ චුට්ටක් විදියට අනවශ්‍ය විදියට ෆෝම් කරා කියලා හිතෙනවා. ඒ වගේ දේවල් කරන්න යන්න ඕනේ නැහැ. කාඩ් ගන්න ඕනෙත් නැහැ. අරගොල්ලන්ව අනවශ්‍ය විදියට ෆෝම් කරන්න යන්න ඕනෙත් නැහැ. ඒක මම දැක්ක තව නෙගටිව් පොයින්ට් එක. අනිත් එක මෙයා වසීම් රසික් ගැන මම කතා කරලා තියෙනවා මේ channel එකේ ගොඩාක්. වසීම් රසික් කියන්නේ මේ ශ්‍රී ලංකා ඔරිජින් ප්ලේයර් concept එක පටන් ගන්නේ මුළු පුරුකක් වසීම් රසික් කියන්නේ. අපි වසීම් රසික් මම කතා කරලා තියෙනවා වසීම් රසික් FIFA වල මම ටීම් එකට දාගෙන කරපු ඒවා ගැන. පරණ වීඩියෝස් තියෙන channel එක පොඩ්ඩක් ගිහලා බලන්න. එයා මුල් පුරුකක්.
වසීම් රසීද් කියන්නේ මේ ටීම් එකේ එක්ස්පීරියන්ස් ප්ලේයර් කෙනෙක්. ඒ කියන්නේ ෆෝවර්ඩ් ලයින් එකේ ඉන්න ඕන නායකයෙක්. ෆෝවර්ඩ් ලයින් එකේ අතන සුජාන් තමයි කැප්ටන් ටීම් එක. සුජාන්ට ෆෝවර්ඩ් ලයින් එක බලන්න බෑනේ හැමදාම හැම වෙලාවෙම සුජාන් ඉන්නේ පිටිපස්සේ. ඒකට ෆෝවර්ඩ් ලයින් එකේ එයා නායකත්වය අරගෙන දැන් ඩිෆෙන්ඩ් ලයින් එකේ ක්ලවඩියෝ චෙක් කරනවා ඒ රෝල් එක කරනවා හොඳට. මිඩ්ෆීල්ඩ් එකේම දැකලා තියෙනවා රාජ්මෝහන් ඒ දේ හොඳට කතා බහ කරලා මෙතෙන්ට යන හතෙන් රසීක් මට පේන්නේ නැහැ තාම අර ටීම් එකත් එක්ක කමියුනිකේට් කරනවා. රසීක් එතනට ගිහිල්ලා සෙල්ලම් කරනවා බෝලේ යාට බෝලේ දෙයක් හම්බුනහම දෙයක් කරනවා වගේ දෙයක් මිස්රයි පේන්නේ. අර පරණ රසීක් පරණ අර මොරාල් එකෙන් සෙල්ලම් කරන රසීක් මම තාම දැක්කේ නැහැ මේ ළඟකදී. විශේෂයෙන් 4-4 ගහපු මම හිතන්නේ බංග්ලාදේශ මැච් එකත් ඔය අපි 4-4 ඩ්‍රෝ කරලා පෙනල්ටි වලින් දින්න. එහෙම තරගේ ඒකත් සම්පූර්ණයෙන් මම හිතන්නේ මේ ගේම් එක කන පිට හැදුවේ වසීම්. එහෙම ප්ලේයර් කෙනෙක් ඔය. එහෙම we can වසීම් රසීක්ට පුළුවන්. හොංකොං වල හොංකොං ලීග් එකේ ශ්‍රී ලංකන් හොංකොං ලීග් එකේ one of the top goal scorers. රසීක්ට බැරි නෙමෙයි. රසීක්ට ෆෝම් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක පොඩක් හදා ගන්න රසීක්ගේ මූණ දැක්කම පේනවා. ඒ රසීක් මේ සබ්ස්ටිටියුට් වෙන අවස්ථාවේ චුට්ටක් එක මූණ දැක්කම පේ කියන්න පුළුවන්. එයා පොඩ්ඩක් අර අවුලකින් යම් කිසි අවුලකින් වගේ ඉන්නේ. රසික් වයි පොඩ්ඩක් එක හදා ගන්න ඕනේ. ඔයා ෆෝවර්ඩ් ලයින් එකෙන් ලීඩර් කෙනෙක්. ඔයා ඒ ලීඩර් රෝල් එක හොඳටම බලා ගන්න ඕනේ. මොකද ඔයාගේ වටේ ඉන්නේ චුට්ටක් අලුත් ප්ලේයර්ස්ලා. ඇත්ත ඩිලොන් ඉන්නවා. ඩිලොන් කියන්නේ අලුත් ටිකක් යං ප්ලේයර් කෙනෙක්. යං ප්ලේයර් කෙනෙක්. එතන ගියාම වෙඩ් එක රාජමෝහන් වගේ එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා වුණාට ශ්‍රී ලංකන් ෆුට්බෝල් වලට ඒගොල්ලෝ තාම අලුත්. නමුත් ඔයා ශ්‍රී ලංකන් ෆුට්බෝල් වල ශ්‍රී ලංකන් ලීග් එකේ සෙල්ලම් කරලා තියෙනවා යම් කිසි දුරකට. සහ ශ්‍රී ලංකන් ෆුට්බෝල් ඔයා අනිත් ප්ලේයර්ස්ලාට වඩා කාලයක් ඉඳලා තියෙනවා. ටැග් ගහලා තියෙනවා. ඒ කට කාලා තියෙනවා. එතකොට ඔයා ඒ ලීඩර් කෙනෙක්. ඔයා ඒ ලීඩර් හැම පොන්ටක් අරගෙන චුට්ටක් මීටර වක්කීමේ සෙල්ලම් කරන්න ඕනි කියලා හිතනවා. මොකද වසීම් රසීක් ෆෝම් එකට ආවා. ඔයා ෆෝම් එකට ආවොත් ආයි සිරා ඒ කියන්නේ අර ගෝල් ඩ්‍රවුට් එක ප්‍රධානම හේතුවක් තමයි මට හිතෙනවා වසීම් රසීක්ගේ ෆෝම් එක නැතිකම. මොකද වසීම් රසීක් හැම වෙලාවෙම මැච් එක ස්ටාර්ට් කරන්නේ එයා එයාට හේතු ගොඩක් කියන්න පුළුවන්. මොකද එයා මැච් එක ස්ටාර්ට් කරන්න හේතු මොකද එයා කලින් මැචස් වල ඒ වගේ දේවල් කරලා තිනවා. සහ එයා ලීග් එකේ එයාගේ ඩොමෙස්ටික් ලීග් එකේ එයා හොඳට කරනවා. එයා මැච් එක ස්ටාර්ට් කරන්න ඕනේ. නමුත් මැච් එක ස්ටාර්ට් කරාට එයාගේ ෆෝම් එක මදිකම නිසා අපිට ගෝල් එන්නේ නැහැ. ඒ ගෝල් ඩ්‍රවුට් එකත් එක හේතුවක් වසීම් රසීක් වාගේ ෆෝම් එක නම් හදා ගන්නව වෙනවා. අනිත් එක සුජාන් අයියා. සුජාන් අයියාගේ මේ ගේම් එකේ මම දැක්කේ නෑ අර කන්සිස්ටන්ස්ලි කොන්ෆිඩන්ස් ෆෝම් එක පර්ෆෝමන්ස් එක. ඇත්ත එක පන්ච් එකක් දැක්ක ලස්සනට ක්ලියර් කරනවා. ඒ වගේ ඒ chance එක ඇරෙන්න අනිත් හැම chance එකක්ම වගේ එක්ක ෆෙදර් කරනවා. බෝලේ ක්‍රොසස් එන්නේ මේ වගේ මැචස් වලදී ගොඩක් ක්‍රොසස් ආවා. මොකද අපි කලින් කතා කරා කරත් කිලි මැද වහපු නිසා ඒගොල්ලෝ බෝලේ ක්‍රොස් කරන්න වුණා. එහෙම ක්‍රොස් කරන්න වුණ අවස්ථාවකදී එයා කීපර් කෙනෙක් විශේෂයෙන් මම මේක දකින්න ඩොනරුමා කියන එක හොඳම උදාහරණයක්. ඩොනරුමා ගත්තොත් ක්‍රොසස් වලදී ආයි එයා තමයි බෝල් ඉස්සෙල්ලාම ගන්න. උඩ පැනලා එක්ක පන්ච් කරනවා නැත්නම් බෝලේ ගන්නවා. නමුත් සුජාන් ඒක try කරනවා. සුජාන් try කරන්නේ නැත්නම් සුජාන් try කරනවා. නමුත් සුජාන්ගේ අයිගාදී බෝලේ වැදිලා පොඩක් ෆෙදර් වෙනවා වගේ අවස්ථාවක් තියෙනවා. සුජාන් පොඩක් හරියට පන්ච් එක හදා ගන්න ඕනේ මේ වගේ විශේෂ අවස්ථාවන් මේ වගේ මැචස් වලදී. මොකද අපේ මැදින් බෝලේ එන්නේ නැහැ දැන් ගොඩක්ම දුරකට. මැදින් බෝලේ එන්නේ හැම වෙලාවෙම ඊට ක්‍රොසස් තමයි කරන්නේ. මොකද අපි ටර්මකිස්තාන් මැච් එකේ ගියාමත් මේකම තමයි කරන්නේ. මේ ගේම් ප්ලෑන් එක තමයි කරන්නේ. මීටරට මට හිතෙන අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා තව ක්‍රොසස් තමයි එන්නේ ඉස්සරහට. ඒක ක්‍රොසස් එද්දි බැරි වෙලාව ඩිෆෙන්ඩ් ලයින් මිස් වුණොත් හැම වෙලාවෙම ජේසන් අර වගේ දෙයක් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මේක once in a lifetime of once in a lifetime of performance ජේසන් එක කරේද. ජේසන් ජේසන් ඔයාව මේ ජේල් බ්‍රේක් කරා. නමුත් ඊළඟ පාර ඔයා ටීම් එක ජේල් බ්‍රේක් කරන්න ඕනේ. ඔයා වුණා වගකීම අරගෙන චුට්ටක් ඒ විශේෂයෙන් කෝනර්ස් සහ ෆ්‍රී කික්ස් ක්‍රොසස් වලදී ඔයා චුට්ටක් ඉදිරියට ඇවිල්ලා බෝල් පන්ච් කරලා එක්ක බෝල් ක්ලේම් කරන වගේ වැඩේ කරන්න ඕනේ. ඉතින් මං හිතනවා ඕක අපේ ටීම් එකේ ප්ලේයර්ස්ලා මගේ අර කිව්ව නෙගටිව් පොයින්ට්ස් ටිකත් ඔයාලට තේරෙන්නේ නැති කියලා මං හිතනවා නෙගටිව් පොයින්ට්ස් ටිකත් වැලිඩ් නෙගටිව් පොයින්ට්ස් කියලා. ඉතින් මට මිස් වෙච්ච පොසිටිව්ස් සහ නෙගටිව් පොයින්ට්ස් තියෙනවා කියලා පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. සහ මැච් එක ගැන ඔයාලගේ අදහස පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඕවරෝල් අපි මැච් එක ගැන කතා කරොත් මොරාල් එක ටීම් එකේ මොරාල් එක නම් පට්ට සිරාවටම සුපිරි මොරාල් එකකින් සෙල්ලම් කරලා විශේෂයෙන් කෝච් ලියොන් පෙරේරා ගෝල් එක ගහපු වෙලාව දකින්න ඇති පොරගේ මූණ. පොර නිකන් ආයි ඌ පොළවේ පස් කාපු නැති ටික විතරයි එතන ෆුල් හර්බලා හැමදේම කරා. ඒ කියන්නේ පොර තායිලන්ඩ් මැච් එකට කලින් මම හිතන්නේ එයාගේ සහෝදරයා නැති වෙලා
එහෙම වෙලාවෙ ඉඳලත් එයා ගියේ නෑ මලගෙදර. එහෙම නැතුව ටීම් එකට ෆුල් සපෝට් එක දුන්නා එයා. එහෙම මැනේජර් කෙනෙක්. මේ කියන්නේ අබ්දුල් අල් මුතාරි කියන්නේ ඉතින් මම ඒ ශ්‍රී ලංකා ටීම් එකට මම හිතන්නේ දැනට හම්බෙච්ච සුපිරියර් මැනේජර් කෙනෙක්. එයා එයාගේ ගේම් ප්ලෑන් එක හොඳට එක්සිකියුට් කරනවා. එයා අනිත් ටීම් එක හොඳට රීඩ් කරනවා. හොඳට රීඩ් කරන මැනේජර් කෙනෙක් එයාගේ අනිත් ටීම් එකට අනුරූපව හදනවා. මේ ටීම් මේ වගේ මැනේජර් කෙනෙක් මම හිතන්නේ නැහැ ලීග් එකට හරියයි කියලා. නමුත් ඉන්ටර්නැෂනල් ෆුට්බෝල් වලදී මේ වගේ මැනේජර් කෙනෙක් තමයි අවශ්‍ය. ඉන්ටර්නැෂනල් ෆුට්බෝල් කියන්නේ එක්ක මැච් දෙකයි තුනයි ගහන්නේ එක දිගට. ඒතර අනිත් ටීම් එකට හරියන්නේ. ටීම් එක ෆෝමැට් කරා නම් ඒක තමයි කෝච්ගේ රාජකාරී. නමුත් එයා ෆුල්ම ඩිෆෙන්ඩිනුත් නැහැ. එයාගේ ඇටැකින් ගත්තොත් මාරම ලස්සනයි. විශේෂයෙන් අර ගෝල් එක දකින්නකො සාහිගේ ඉඳන් ඩෙකට ගිහිල්ලා අර්ජුන්ට ගිහිල්ලා ලස්සන පාස් එක රාජ්බෝවන් දාන්න. ඒ ගෝල් එක ඒ වගේ ගෝල්ස් ගහන්නේ ප්‍රැක්ටිස් කරලා. මේවා ප්‍රැක්ටිස් කරපු ගෝල්ස්. මේවා තනිකර කෝච් ප්‍රැක්ටිස් කරපු ගෝල්ස් මේ ගහන්නේ. ඩිලොන් එහෙම ඩිෆෙන්ඩර්ස්ලා ඕවර්ලැප් කරනවා. මේ ශ්‍රී ලංකන් ෆුට්බෝල් මේවා දැකලා නැහැ. ඩිෆෙන්ඩ් මේ විං බැක් එක ඕවර්ලැප් කරනවා. හරිද? විං බැක් එක ඕවර්ලැප් කරලා ඒ ලස්සනට ඒ ටීම් එක හදලා තියෙනවා. කෝච් එහෙම සිරා ආයි මොරාල් එක එයා මොරාල් එකකින් ගහන්නේ. කියන්නේ අපි කැම්පස් එකේ අපි කියන්නේ මොරාල් තිබ්බොත් මොරාල් එකකින් තමයි කාගෙන තමයි ගහන්න ඕනේ. ඒ කියන්නේ අපේ ප්ලේයර්ස්ලාගෙත් ඒක තියෙනවා. දැන් ජේසන් ගත්තොත් ක්ලියරන්ස් එක දාලා උඩ පැනගෙන නටාගෙන කෑ ගහගෙන ඒ කැම්පෙන් තමයි හිටියේ. මොරාල් එකෙන් තමයි හිටියේ. මොරාල් එක ශ්‍රී ලංකන් ටීම් එක මොරාල් එක ඒක සිරා. ඒ කියන්නේ ටීම් එකේ එකමුතුවක් තියෙනවා. ෆෑන්ස්ලත් ඒකට එකතු වෙන්න ඕනේ. ෆෑන්ස්ලත් මේකට අපිට එකතු වෙන්න ඕනේ. මේක මට කතා කරන්න ඕනේ. නමුත් මේ කතා කරන්න ඕනේ පොයින්ට් එක. මේ කතා කරන්න ඕනේ පොයින්ට් එක. මේ මොරාල් එකත් එක්ක මේකේ. මොකද අපේ ෆෑන්ස්ලා දැන් 99%ක්ම ටීම් එකත් එක්ක. නමුත් 1%ක් ඉන්නවා තාම. මට හිතෙනවා 1%ක් තාම ඉන්නවා. මේ කරන වැඩේ රකුල් හැරෙන. කරන වැඩ රකුල් හැලෙන 100%ක් ඉන්නවා. මේ පෝස්ට් එකකුත් මත් එක්ක දාලා තියෙනවා. මේ ටීම් එක දැක්කම ශ්‍රී ලංකාවි කියලා හිතනවාද කියලා. හිතනවා. මේ ශ්‍රී ලංකේ කට්ටිය තමයි ඉන්නේ. මේ ශ්‍රී ලංකාවේ ප්ලේයර්ස්ලා තමයි ඉන්නේ. මම මේ ශ්‍රී ලංකාවේ මේ ප්ලේයර්ස්ලා ගැන කතා කරලා තියෙනවා. මේ එක මේ වීඩියෝ එකක් තියෙනවා අපේ channel එකේ ගිහලා බලන්න. මම ඒ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් මේ වීඩියෝ එක. වීඩියෝ එක කතා කරලා තියෙනවා මේ ප්ලේයර්ස්ලා කොහොමද ශ්‍රී ලංකාව සම්බන්ධ වෙන්නේ. මොකද ජැක් කින්ගට් කියම ජැක් කින්ගට්ගේ ආච්චි කෙනෙක් කියම ශ්‍රී ලංකාවේ මිස්සිලෝන් පවා නියෝජනය කරලා තියෙනවා. හොලිවුඩ් පවා ගිහිල්ලා තියෙන ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ. එහෙම කට්ටියක එහෙම පරපුරක් මේ ඉන්නේ. දැන් ජෙරමි ගත්තොත් ජෙරමිගේ ලස්සන ෆොටෝ එකක් තියෙනවා. එයාගේ ආච්චි අම්මත් එක්ක පදාගෙන ආච්චි අම්මා එයාට ඔළුවට කිස්සක් දෙනවා. ඒ ලංකාවේ මිනිස්සු තමයි ඔය සෙල්ලම් කරන්නේ. හැම සුදු වෙන්න පුළුවන්. හැම සුදු නැයි කියලා එයා ශ්‍රී ලංකාවේ කෙනෙක් නොවී ඉන්නේ. ඒ වගේ පෝස්ට් එයා මම එයාගේ නම කියලා කතා කරන්න ඕනේ නැහැ. මම හිතන්නේ හැමෝම දන්නවා කවුද කියලා. කවුද කියන්නේ එයා කවුද කියලා මම දැන් හැමෝම දන්නවා. මම නම කියන්න ඕනේ. මිනිසුන්ට ප්‍රසිද්ධිය දෙන්න අවශ්‍යතාවයක් නැහැ මට. මේ එහෙම චරිත තාම ඉන්නවා. එහෙම චරිත තාම ඉන්නවා. මම හිතන්නේ ඒක දැන් අඩු වෙගෙන යනවා. නමුත් පොඩ්ඩක් ආයි කියන්න ඕනේ. මේක ආයි කියන්නේ දිනද්දි මෙහෙම වුණාට දිනද්දි හොය දානවා වුණාට පරදිද්දිත් කකුලෙන් අදින්න බල කපන්නෙත් ඒ කියන්නේ පරදිද්දිත් දිනන්න හේතුව ඔරිජිනල් ප්ලේයර්ස්ලාම වුණාට පරදිද්දිත් හේතුව ඔරිජිනල් ප්ලේයර්ස්ලාම කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපි ටීම් එකත් එක්ක මේ ටීම් එක හැමදාම දිනන්න නැති වෙන්න පුළුවන්. මොකද ඕනම ටීම් එකක් හැමදාම දිනන්නේ නැහැ. සමහර වෙලාවට අපි මොල්ඩිව්ස් වගේ අර යම් කිසි පසුබෑම් වලට ලක් වෙන්න පුළුවන්. මොකද මේක තාම ඉමර්ජින් ටීම් එකක්. හැදෙන ගමන් ඉන්න ටීම් එකක්. මේ ප්ලේයර්ස්ලා තාම මේ එකතු කරගත්තා විතරයි. මේ ප්ලේයර්ස්ලා තාම එක දිගට මැචස් 10ක් 15ක් 20ක් සෙල්ලම් කරලා නැහැ. වෙන නැෂනල් ටීම් ගත්තොත් ඒ ප්ලේයර්ස්ලා ගොඩක් දුරටම එකම කෝ එක තමයි ඉන්නේ. විශේෂයෙන් ඉංග්‍රීසි වගේ ටීම් එකක් ගත්තොත් අවුරුදු 5ක් 6ක් තිස්සේ එකම කෝ එකකින් හැරි කේන්, ජෝර්ඩන් පික්ෆර්ඩ්, සකා, එතනින් ගියාම මැග්වයර්, ඔය ෆෝඩන් වගේ කට්ටිය එකම කෝ එකේ ඉන්නේ අවුරුදු 5ක් විතර. සමහරවිට හැරි කේන් නෙමෙයි එක දිගට ටීම් එකේ ඉන්නවා. එහෙම ප්ලේයර්ස්ලා නෑ තාම. ඒ කියන්නේ මෙච්චර එහෙම අර අවුරුදු ගාණක් තිස්සේ එකට ක්‍රීඩා කරලා තාම කෙමිස්ට්‍රි එක තාම හැදිලා නැහැ. තාම ඉමර්ජින් ටීම් එකක් මේක. ඒ නිසා ශ්‍රී ලංකන් ෆෑන්ස්ලා ෆුල්ම සපෝට් එක දෙන්න ඕනේ මේ ප්ලේයර්ස්ලා ගොඩනගන්න සහ පැරතුනහම කන්ස්ට්‍රක්ටිව්ලි ක්‍රිටිසයිස් කරන්න ඕනේ. කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසයිස් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්ලේයර්ස්ලාගේ මේ පවුල්ලේ අයටයි ප්ලේයර්ස්ලාට පෞද්ගලික අපහාස කරනවයි එහෙම නෙමෙයි. මැච් එකක් පැරතුනහම ඒ ක්‍රිටිසයිස් කරන එකත් කලාවක්. හරියට කරන්න ඕනේ ඒක. ඒක මේ සෝෂල් මීඩියා පාවිච්චි කරන අපේ ෆෑන්ස්ලාගේ මන් දකින අඩුවක් ඒක. ඒ කියන්නේ බයිනවා හත්මුතු පරම්පරාවටම. එහෙම බැලලා වැඩක් නැහැ. ඒ ප්ලේයර්ගේ ඒ වීක්
පොයින්ට් එක මොකක්ද? වීක් පොයින්ට් එක තමයි කියන්න ඕනේ මේ වීක් පොයින්ට් එක හදාගන්න කියලා. නැත්නම් ඒ පුද්ගලයාට පෞද්ගලිකව පැනලා වැඩක් නැහැ. ඒක ඉස්සරහට වෙන්න පුළුවන් මේ වගේ දේවල්. මොකද දිනද්දි ඔරිජින් ප්ලේයර්ස්ලා උනාට පරදිද්දි ඔරිජින් ප්ලේයර්ස්ලාම තමයි. හරිද? ඒ නිසා අපි මේ ටීම් එකත් එක්ක දිගටම ඉන්න ඕනේ. මැච් එක දිනන්න පුළුවන්, පරදින්න පුළුවන්. නමුත් මේ ටීම් එකත් එක්ක ඉන්න ඕනේ ඉස්සරහට. මේ ටීම් එක ඉස්සරහට හොඳ ගමනක් තියෙනවා. ඉස්සරහට මේ ටීම් එකත් එක්ක අපිට හොඳ ගමනක් තියෙනවා. මේ මොරාල් එකත් එක්ක මට හිතෙනවා ඊළඟ මැචස් තුනත් අපිට ගහ ගන්න පුළුවන්. ඊළඟ මැචස් තුනේ එන්නේ ටර්කිස්තාන් away, තායිලන්ඩ් home සහ චයිනීස් ටයිපේ away. අඩු මේ මැචස් තුන අඩුම අපි පරදින්න නැතුව ඉන්න ඕනේ. දැන් එක මැච් එකක් පරදුනා. තායිලන්ඩ් එක මැච් එක පරදුනා. නමුත් අනිත් මැචස් තුනම පරදින්න නැතුව ඉන්න ඕනේ. ඒ පරදින්න නැතුව හිටියොත් අනිත් ගෲප් එකේ අනිත් මැචස් එක අපිට ක්වොලිෆයි වෙන්න chance එකක් තියෙන්න පුළුවන්. සවුත් ඒෂියා වලින් ගත්තොත් සවුත් ඒෂියා හැම ටීම් එකක්ම වගේ සෙල්ලම් කරනවා ක්වොලිෆයර්ස්. බංග්ලාදේශ්, ඉන්දියා, පාකිස්තාන්, ඇෆ්ගනිස්තාන්, භූතාන් හැම ටීම් හැම මැච් එකක්ම වගේ සෙල්ලම් කරනවා. විශේෂයෙන් බංග්ලාදේශ හොඳ ගේමක් දීලා තිබ්බ හොංකොං වලට අන්තිම විනාඩියේ ඩ්‍රෝ කරලා ආයි ඒ ඉන්ජර් ටයිම් එකේමයි හොංකොං ජයග්‍රහණය කරලා තිබ්බ 3-4. ඉතින් බංග්ලාදේශත් කියන්නේ ශ්‍රී ලංකාවේ අඩිපාරව ගමන් කරන ටීම් එකක්. විදේශයේ හිටු ප්‍රීමියර් ලීග් ක්‍රීඩක හම්ස චඩෝරි සෙල්ලම් කරන බංග්ලාදේශ ටීම් එකට. ඉතින් ඒ වගේ ටීම්ස් තමයි මේ වෙලාවේ තියෙන. නමුත් ඒ කිසිම ටීම් එකක් ජයග්‍රහණය කරලා තිබෙන්නේ නැහැ මේ සතියේ. සවුත් ඒෂියන් ඒ ක්වොලිෆයර්ස් වල නිකන් සවුත් ඒෂියන් ටීම් එකේ ටේබල් එක දාලා තිබ්බා. ලංකාව තමයි උඩින් ඉන්නේ. ඒ කියන්නේ ලංකාව තමයි සවුත් ඒෂියා නියෝජනය කරන ටීම් එක. මුළු සවුත් ඒෂියාව මුළු දකුණු ආසියාවම ලංකාවත් එක්ක ඉන්නවා. මේ පොඩි රටත් එක්ක ඉන්නවා. කියන අපේ කොල්ලෝ මේ මැචස් තුන කොහොම හරි ගහලා ඒෂියා කප් එකේ ශ්‍රී ලංකාව සිංහ කොඩිය ලෙල දෙනවා බලන්න තමයි මට නම් ඕනේ. ඒක දැක්ක කියන්නේ ඇති පාපන්දු වල ඒක දැක්ක කියන්නේ සිරාම ඒක එහීනෙන්වත් මට හිතන්නවත් බැරි අවස්ථාවක් ඒක වේවිද කියලා. ඒක වුණා කියන්නේ ඒක වුණොත් ශ්‍රී ලංකාවේ 96 වර්ල්ඩ් කප් එක දින්න හා සමානයි. 96 වර්ල්ඩ් කප් එක දින්න හා සමානයි. ඒ ෆුට්බෝල් වල නැගෙන පිබිදීම ඒක දැනටත් තියෙන අපිට බලා ගන්න බලන්න දැනටත් මේ තැනින් කසුකුසු ඇති වෙන දැන් මගේ යාළුවෝ පව අහනවා මචං ලංකාවේ ෆුට්බෝල් ටීම් එක හොදට කරනවා නේද කොහොමද ඒ වගේ වීඩියෝස් උත් බලනවා හොදට කරනවා ඒක සිරා ඉතින් ක්‍රිකට් වගේම දැන් හොදට ෆුට්බෝල් උත් හැදීගෙන එනවා නේද එහෙම අහන්න පව ඒ කියන්නේ ෆුට්බෝල් මේ බලන්නේ නැති කට්ටියනේ ෆුට්බෝල් බලන්නේ නැති කට්ටියත් අහනවා ඒ කියන්නේ දැන් ෆුට්බෝල් ගැන කතා නොකරපු channel දැන් දෙරණ හිරු සිරස වගේ ඒ හැම channel එකකම මේක දුන්නා මේ news එක. ඒක දෙන්නේ ඇයි? දිනන නිසා. දිනන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ දිනන්න ඕනේ. ඉතින්ලා අපිට මේ short term දිනන්න ඕනේ. short term 2027 qualify වුණොත් qualify වෙලා කරන දේවල් qualify match AFC 27 කරන දේවල් අදාළ නැහැ. qualify වුණොත් ඒක 96 world cup එක දින්න හා සමානයි. ශ්‍රී ලංකාවේ ෆුට්බෝල් ලංකාව තුළ ෆුට්බෝල් වසන්තයක් ඇති වෙන්න ඒක දින්න හා සමානයි 27 AFC qualifiers දින්න කියන්නේ. ඉතින් මම හිතනවා අපේ කොල්ල කොහොම හරි ඒ හීනෙට 27 ඒෂියා කප් හීනෙට ලංකාව අරන් යයි කියලා අන්තිම මැචස් තුන කොහොම හරි සුපිරිම ගේමක් දීලා ඉතින් ටර්කිස්තාන් මැච් එක ඊළඟ මැච් එක ගැන පොටියට කතා කරලා අපි මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්න ඕනේ කියලා මට හිතෙනවා මේ ප්ලේයිංగ్ ස්ටයිල් එක මේ ඩිෆෙන්ඩිංగ్ ප්ලේයිංగ్ ස්ටයිල් එක කවුන්ටර් ඇටැක් ප්ලේයිංగ్ ස්ටයිල් එක අපි ඒ විදිහටම කරයි කියලා. නමුත් අර කිව්ව මිස්ටේක්ස් ටික හදා ගන්න ඕනේ. අපිට ඒ වගේ තරගයකදී ගොඩක් පොසෙෂන්ස් හම්බෙන්නේ නැහැ සහ ගොඩක් chances හම්බෙන්නේ නැහැ. නමුත් ඒ හම්බෙන හැම chance එකක්ම අපි ඒ නිසා අපි හම්බෙන හැම පොඩි chance එකක්ම ෆිනිෂ් කරන්නම තමයි බලාගෙන යන්න ඕනේ. ඒ නිසා අපේ ටීම් එකේ ෆිනිෂින් හදා ගන්න ඕනේ. සහ ඩිලොන්ගේ පේස් එක පාවිච්චි කරන්න ඕනේ. මම හිතනවා ඩිලොන්ගේ පේස් එක ඒගොල්ලන් සෑහෙන ඇණයක් උලා. ඒ ඇණේ දිගටම ඒ ඇණේ විදිහටම තියාගන්න ඕනේ. මොකද ඩිලොන්ට කවර් වෙනවා කියන්නේ ඩිලොන්ට ප්ලේයර්ස් දෙන්නෙක් විතර යනවා කියන්නේ. තව ප්ලේයර් කෙනෙක්ට ස්පේස් එකක් හැදෙනවා ඉස්සරහට යන්න. ඒකට චෙස් ගේම් එකක් වගේ තමයි. එයා ඉත්තා බලවත් වුණාම එයාව කපන්න දෙන්නෙක් විතර වට කරාම බෝඩ් එකේ වෙන තැනක යන්න ඉඩක් තියෙනවා. වෙන ඉත්තෙට. ඒක ඒ වගේ දෙයක් කරන්න මොකද ඩිලොන්න මේ වගේ ඒ වගේ එක්ක ඩමියක් විදිහට හරි බේට් එකක් විදිහට හරි ඇමක් කියලා කියන්නේ අපි ඇමක් විදිහට හරි පාවිච්චි කරන්න ඕනේ. එයාගේ ෆේස් එක. ඉතින් ඒ වගේ දේවල් කරලා මට හිතෙනවා ටර්කිස්තාන් අවේ මැච් එක මම හිතනවා මේ වගේම වෙයි කියලා. මේ වගේ ක්ලෝස් තරගයක් යාවි. නමුත් ලේසි වෙන්නේ නැහැ. අපේ ටීම් එක ගොඩක්ම දින්නේ ෆෑන්ස්ලා සහ මොරාල් එක නිසා. ඒක එකක් නැති වෙනවා අපිට ෆෑන්ස්ලා නැති වෙනවා. මොකද ටර්කිස්තාන් වල ගහන්න අපිට මං ටර්කිස්තාන් වල අපේ ශ්‍රී ලංකන් අය ඉන්නවා නම් මේක බලන ශ්‍රී ලංකන් අය ඉන්නවා මං කියනවා යන්න ගිහලා සපෝට් කරන්න අපේ ටීම් එකට. නමුත් ගොඩක් දුරටම ටර්කිස්තාන් හෝම් ක්‍රවුඩ් එකක් වේවි. අපේ කට්ටියට පොඩ්ඩක් ඒ අර එක
එක ප්ලස් පොයින්ට් එකක් අඩු වෙනවා ෆෑන්ස්ලා අඩු වෙනවා. නමුත් ඒක ඔළුවේ අපේ ෆෑන්ස්ලා ටීවී එකේ ඉඳන් ඔයාලට සපෝට් කරනවා. ගෙදර ඉඳන් ඔයාලට සපෝට් කරනවා. ටීවී එක බලනවා ඔයාලට සපෝට් කරනවා. නිසා ඒක ඔළුවේ තියාගන්න අපේ ෆෑන්ස්ලා හැමදාම ශ්‍රී ලංකා ටීම් එකත් එක්ක ඉන්නවා. කොහොම හරි ටර්කිස්තාන් මැච් එක කොහොම හරි ජයග්‍රහණය කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊටු මැචස් දෙකත් ඒ වගේ මේ ඊයේ බඩ දිනා වගේ ඊටු මැචස් දෙක තුනත් මේ විදිහට ජයග්‍රහණය කළා 27 ඒෂියා කප් හීනට කොහොම හරි අපේ ටීම් එක ගෙනියයි කියලා අපේ ටීම් එක මම විශ් කරනවා. ඉතින් ඕක තමයි මේ මැච් එක නිසා මේ ඕවරෝල් අපි ගොඩක් දේවල් කතා කරා ෆෑන්ස්ලා ගැන සාර නෙගටිව් කමෙන්ට්ස් කියන කට්ටිය ගැන පොඩ්ඩක් අපි කතා කරා. ඉතින් ඔයාලට කොහොමද අදහස තියෙන්නේ මේ ඔරිජින් ප්ලේස් හොඳයිද නරකයිද ඔයාලගේ අදහස බලලා කමෙන්ට් කරන් යන්න. සහ මැච් එක ගැන ඔයාලගේ අදහස positives negatives මට මිච්චෙච්ච යම් කිසි දේවල් තියෙනවද කියලා පල්ලෙන් කමෙන්ට් කරගෙන වීඩියෝ එක කැමති නම් like කරන්න share කරන්න මට subscribe කරලා bell icon එක click කරගෙන අපි යන ඊළඟ වීඩියෝ එකේ ආයි හම්බෙමු. එතකන් ඔයාලට ජය වේවා.